ඒ කෙවින් කැසිත් බෙන්ගෙන් නැතුව අනි මේ එපිසෝඩ් එක පටන් ගන්නේ ඇස්මිත් බෙන්ලට පැන පැන ඉන්නවා. ඇයි ඕගොල්ලොන්ට බැරි වුණා කියලා ඇග්‍රෝගින් මේ ලෝකය බේරගන්න. ඒ කියන්නේ ඇග්‍රෝ සිටියම් කොටස් ගන්න එක වළක්වන්න බැරි වුණා කියලා. ඊට පස්සේ බෙන් කියනවා මට ඒක නවත්තන්න ජීවියෙක් සහ එතෙන්ට යන්න ජීවියෙක් ඉන්නවා කියලා. ඒකේ අන්ලොක් එක අරිනවා. ඊපස්සේ බෙන් ඒලියන් එක්ස් විදියට වෙනස් වෙනවා. ඊට පස්සේ සීන් එක සෙලිනා සහ බෙරකස් ගාවට රිටර්න් වෙනවා. මම මේ එපිසෝඩ් එකේ ටොප් එකක් දානවා. ඒ තමයි The Forge of the Creation. පස්සේ බෙන්ටෙන් මේ තත්ත්ව ගැන සෙලිනා සහ බෙරකස්ට කිව්වත් ඒ දෙන්න මේ තේරුම් ගන්නේ නැහැ. ඊට පස්සේ බෙන් යලිත් මේ සිටුේෂන් එක මේ දෙන්න තේරුම් ගන්න හදනවා. ඒත් ඒ දෙන්න තේරුම් ගන්න නැහැ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ පැරඩොක්ස් මෙතෙන්ට එනවා. ඉතින් ડોක්ටර් පැරඩොක්ස් ඇවිල්ලා කියනවා මේ දෙන්නගෙන් මේක කරගන්න බෑ මාත් එක්ක යමු කියලා බෙන්ටෙන් ආයි එයාගේ ටයිම් ලයින් එකට රිටර්න් කරනවා. ඊට පස්සේ ડોක්ටර් පැරඩොක්ස් සහ ඇස්මිත් අතර සංවාදයක් ඇති වෙනවා. මේ සංවාදය ඇතුළේ ඇස්මිත් කියනවා මම මේ බෙන්ට ලොස් දීලා කරගත්තේ ලොකු වැඩක් කියලා. ඊට පස්සේ ડોක්ටර් පැරඩොක්ස් කියනවා එහෙම හිතන්න එපා අපි දෙන්නම දාන්නස බෙන් අහනවා මොනවද ඒ විශිෂ්ට කියලා. හැබැයි පැරඩොක්ස් ඒවට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ කතා කරනවා දැන් තියෙන සිටුේෂන් එක මොකද්ද කියලා. ඉතින් මේක ඇග්‍රගෝ කරන්න හදන්නේ සෙලෙස්ටියල් සේපියන් කෙනෙක්ගේ බලය උරා ගන්න. ඒ කියන්නේ ජීවය හැදුන් තැනට ගිහලා සෙලෙස්ටියල් සේපියන් කෙනෙක්ගේ ගන්න. ඉතින් මෙතන තමයි සෙලෙස්ටියල් සේපියන්ලා උපත ලබන්නේ. ඊට පස්සේ පැඩොක් කියනවා මම ජීවය හැදුන් තැනට යනවා. ආයෙත් දොරක් නිර්මාණය කරලා තියෙනවා. මට මෙතනින් එහාට එන්න බෑ කියලා මෙයා මෙතනින් යනවා. කෙවින් මේ පැඩොක් සතල්දුර නේපියුලා එකෙන් කාලය හැදුන් තැනට යන ගමන ආරම්භ කරනවා. ඉතින් මේම ටික දුරක් යනකොට ඇග්‍රගෝගේ කට්ටිය ඇවිල්ලා මේගොල්ලන්ට පාර දෙනවා. ඉතින් මෙතන සුප්‍රීම ෆයිට් එකක් යනවා වගේම මේගොල්ලෝ යානේ හිර වෙනවා. ඉතින් මේගොල්ලෝ යානේ හිර වෙන ගලවන්න ඒගොල්ලෝ එළියට යනවා. ඉතින් මේ අතරේදී මේගොල්ලන්ට ක්ලාසික් බෙන්ව හම්බ වෙනවා. ඉතින් මේ ක්ලාසික් බෙන් දැන් හොඳයි. ඒ වගේම මේ ඉන්නේ බෙන් කියනවා ඊට පස්සේ මේ ඉන්නේ ගුවෙන් මේ ඉන්නේ මම මේ ඉන්නේ කෙවින් කියලා. ක්ලාසික් බෙන් ඇවිල්ලා බලනවා බෙන්ටෙන්ගේ ඒ කියන්නේ අපේ දැන් බෙන්ගේ වොච් එකේ ඉන්න ජීවින් මොනවද කියලා. ඉතින් මෙයා මේ ජීවින් බලන අතරේ බෙන්ගෙන් අහනවා කොහොමද වගේ ඔරලෝසුව කඩාගත්තේ කියලා. ඊට පස්සේ බෙන් කියනවා මම ඒක කඩාගත්තේ නෑ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ සෙලෙස්ටියන් සේපියන් කෙනෙක්ගේ අතක් උඩට ලෑන්ඩ් කරනවා. එතෙන්ට ඇග්‍රගෝ එනවා. ඉතින් ඇග්‍රගෝ ඇවිල්ලා කියනවා මේ වැඩෙන් පැත්තකට වෙලා කියලා. ඊට පස්සේ බලය උරා ගන්නවා. ඊට පස්සේ මෙයා බලය උරාගෙන මෙයා රාක්ෂසෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඉතින් මේම ට්‍රාන්ස්ෆෝම් වෙලා ඊට පස්සේ යනවා ඇග්‍රගෝව නවත්තන්න. ඊට පස්සේ ඇග්‍රගෝව නවත්තලා ඇග්‍රගෝව උරා ගන්න හදනකොට ගුවෙන් කියනවා ඔයා ඔය බලය නිසා ඔයාගේ පාලනය නැති වෙලා තියෙන්නේ. ඔයා ඔයාගේ පාලනයට එන්න කියලා. ඒත් මේ කෙවින් අහන්නේ නැහැ. ඊට පස්සේ ක්ලාසික් බෙන් කියනවා ඔයගොල්ලෝ ගෙදර යන්න ඕන කියලා. ඊට පස්සේ පැරඩොක්ස් ඇවිල්ලා මේගොල්ලෝ හැම එක්කෙනෙම මේ අදාළ ටයිම් ලයින්ස් වලට යවනවා. ඉතින් මේ විදිහට මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් ඕන නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න.